ඔය පච්ච ගහලා ඔබ කියන විදිහට තට්ටේ හිස මුඩු කරලා ඔය ඔක්කොම කරන්නේ මේ ශේෂ්ත්‍රේ ඉන්න නෙමෙයිද මේ කරාබු දාලා නැත්නම් ආසින්දද? මම ආසින්ද වැටියෝ. දැන් මම මේ කරාබු ගෙලෙව්වත් පුතේ ෂර්ට් එක නතුව පාර ගියා චාමරයියව දන්න එක දන්නවා චාමරයියයි කියලා. දැන් මේවා දැන් මේ කියලා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ පුතා. මේ කරාබු දෙයක් දාගත්ත පළට නම් හැමෝම ප්‍රසිද්ධ වෙන්නේ. පච්චරියක් ගහගත්ත පළට ඒක නෙවෙයි. මිනිස්සුන්ගේ හදවතට යන්න ඕනේ. කලාකරුවෙක් කියලා හොඳ මිනිහෙක් කියලා. එයාගේ හොඳ තියෙන්න ඕනේ පිරිපුන් මේකක්. එයා ආදර්ශමත් වෙන්න ඕනේ. එයාගේ හොඳ ෆැමිලි ලයිෆ් එකක්. එයා අම්මා තාත්තට ආරක්ෂා කරන අම්මා තාත්තට සලකගෙන එක ගෙදර ඉඳලා එක ගමේ ඉඳලා නෑදෑයොත් එක්ක ඉඳලා යාළුවොත් එක්ක ඉඳලා තියෙනවනේ පන්සලත් එක්ක නැත්තම් පල්ලියත් එක්ක කෝවිලත් එක්ක එහෙම ඉඳලා අන්න ඒක තමයි තියෙන්න ඕනේ. නැත්තම් මේ කරාබුවත් පච්චවත් නෙවෙයි. අරක තමයි එතකොට තමයි මිනිස්සු ආදරය කරන්නේ. දැන් මම පච්ච ගහ හිටිය කියලා මේම කරා කියලා පුතේ මම හැම පොකේටම සිල් ගන්නවා. කල්තර බෝධිය කන්දි වෑ ලයිට් බිල් ගන්න සම්මාදම් වෙනවා. අපි ගමින් හොයලා බලන්න දැන් බොරුවක් කියන මේ බොරු කියන්න බෑනේ. ආලා බලන්න ගමේ කට්ටිය 60 70 වරන් බස්වල ගිය පාර ගියා සෝමාවතිය දැන් මේ පාර මගේ උපන්දිනේට යනවා මේ මයංගනේ. ඉතින් ඒව තමයි කරන්නේ. දැන් මිනිස්සු නැත්තම් දැක්කයන් පස්සේ හිතන්නේ මෝ මේමයි මේ පෙරුමින්නේ හිතන්නේ. ඒක තමයි මං කිව්වේ. මාව දැක්කයන් පස්සේ ජාමරයියේ කොහොමද රත්තරන් කියනවා. නමුත් මම දන්නවා මගේ බයික් පොයින්ට්ස් මට තියෙනවා ටග්ගල් මම දන්නවා මෙයා මේ කතා කරන්නේ මේ හේතුවින්ද කියලා. නමුත් එහෙම නෙවෙයි එකට ලං වෙලා එකට ආශ්‍රය කරයන් පස්සේ තමයි දැනගන්න පුළුවන් මෙයා හොඳ කෙනෙක් කියලා. ඔය ස්ටේජ් එකේ කවි කියන්න පටන් ගත්තේ පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවෝ කවි පන්තියක් තිබ්බා. ඉතින් මම ආසයි යෝකට හරි ලස්සනට ගායනා කරනවා අම්මෝ බලන්න ඕනේ. ඒ පාර මම හිතුවා රයිට් මම මේක කියනවා. කිව්වෙන් පස්සේ මෙන්න බොලේ මට කෝල් එකක් එනවා හාමුදුරුවන්ගේ. මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද මේ ගායනා කරන්නේ මට මිනිස්සු කියනවා මොකද ඔබතුමා මේ වේදිකාවේ ෂර්ට් ගලවන් ඉන්නවා. ඔබතුමා මේම කෙනෙක් මෙහෙම කෙනෙක්. මම කිව්වා අනේ සමා වෙන්න හාමුදුරනේ මම ආසින්දයි කිව්වේ. සමා වෙන්න කියලා මම මේක නෙවැත්තුවා. ඊට පස්සේ බලේ මෙන්න බලපල්ලා මේ දවසක් උදේ පාන්දර ආයි ලොකු හාමුදුරුවෝ කතා කරා. චාමරවත්යෝ මං කිව්වා හාමුදුරුවෝ අනේ මාත්‍ය ඔයා කියන්නේ කවි ටික කියන්න. ඔයා මම පස්සේනේ දන්නේ ඔයා කවුද කියලා. හාමුදුරුවෝ මාව චෙක් කරලා තියෙන්නේ පුතේ. ඒ කියන්නේ අපේ පිට රූපෙන්. ඒ කියන්නේ තට්ටේ බාලා, පච්ච ගහලා, කරාබු දාලා නිකන් අර දැක්කෙන් පස්සේ තියෙන නිකන් මූ නිකන් අර අමුතු එකෙක් වගේනේ කෙනෙකුට යන්නේ. නමුත් අර පපුවේ ඇතුලේ ඉන්න එක්කෙනා අපේ පැකින් එක අවුල්නේ. පැකින් එක යවුල්. නැත්නම් හાર્ට් එක ඕපන්. ඒපර මං හාමුදුරන්ට මං කිව්වා හාමුදුරුවෝ එන්න ඕනේ ආවල් දවසේ අපේ ගමේ මං 500ක් සිල් ගන්නවා. ගම් දෑලම සිල් සුන්දරයි කියලා හොරල මහාවිද්‍යාලේ 500ක් සිල් ගන්නවා. කවදාවත් සිල් ගත්තේ නැති මිනිස්සුම සිල් ගන්නවා. අපේ හාමුදුරුවෝ මං ගෙන්නුවා. ගෙනලා අපේ හාමුදුරුවෝ ලස්සන බණක් කියලා ලස්සනට ඒ කරා දැන් ඉතින් ගොඩාක් මිත්‍රයි අපේ හාමුදුරුවොත් එක්ක. අන්න එක මම කියන්නේ කවදාකවත් ඔය පිට රූපෙන් හිතන්න එපා මිනිහෙක් මූ මේමයි මං නම් ඇහෙන් දකින්නකම් පිළිගන්නේ නැහැ පුතේ. මං අන්න ඒකනේ හොයන්නේ නැත්තේ මට කියනවා චාමරයට අරවා කියනවා මේවා කියනවා මම මේක මට කනට ඇහුණොත් මම දැනගත්තා රයිට් ආයෙන. සංගීතය හදාරන්න කියලා ආසාවක් තියෙනවද තව දුරටත්? ඒ කියන්නේ ඉදිරියට යන්න නෑ එහෙම නෑ. ඒ මොකටද? දැන් මේ ඇතිනේ මේ ටික තිබ්බම ඇතිනේ ආයි මොකටද හොයන්නේ යන්නේ? ආයි මරණකම් ඔය ඉඳලා නිකන් බහුක් ගාලා උලන් ටිකේ. දැන් ජීවිතේ විඳිනවා. මට ඒ ඇති. නැත්තම් ඔය මේ විෂයක් හොයාගෙන මම තව ඉගෙන ගන්නවා. මරණකම් ඉගෙන ගන්න මිනිස්සුන්ට දේවල් තියෙනවා. මට එපා මට දැන් මේ ටිකේදී මට දැන් රිලැක්ස් වෙන්න ඕන. මම ඉගෙන ගන්න ඕන මගේ ආධ්‍යාත්මික පැත්ත. මම දන්නවා මම මරණ මිනිහෙක්. ඒක යන තැනට මම වැඩක් කරගන්න ඕනේ. ඒක විතරයි මම ඉගෙන ගන්න.